ඉතින් අද අරගෙන ආවේ මූන් රිවර් ඩ්‍රාමා එකේ දෙවෙනි කොටස. ඔයා මුලින්ම බලන්නේ මේ වීඩියෝ එක නම් මේක බලන්න කලින් අපි කලින් දාපු පළවෙනි වීඩියෝ එක බලලා එන්න. අපි පළවෙනි වීඩියෝ එක නතර කළේ ගූෂි ලී ගැන්ට වෙඩි තියන තැනින්නේ. ඉතින් දැන් අපි යමු එතන ඉඳන් ඉස්සරහට වෙන දේ බලන්න. ලී ගැන් කන්දෙන් පහළට වැටෙන විදිය සතුටින් බලන් හිටපු ගූෂි එතනින් පිට වෙනවා. ඉක්මනින්ම යුනික් සෙබළුන් රැගෙන පැමිණෙනවා. වෙඩි උණ්ඩේ නිල ලාංඡනයේ වැදී නතර වූ නිසා ලී ගැන්ගේ ආරක්ෂකයා ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන තිබුණා. ඔහුගේ ප්‍රකාශය මගින් ඔටුන්න හිමි කුමරු වෙඩි වැදී කඳු බැයිමෙන් වැටී ගිය බව ඔවුන් දැනගත්තා. මෙම පුවත රාජමාලිගාවට පැතිරුණු විට ඉහළ නිලධාරීන් ඒ පිළිබඳ සාකච්ඡා කළා. සමහරු ලී උන්ව ඔටුන්න හිමි කුමරා ලෙස පත් කළ යුතුයැයි යෝජනා කළා. වම් අගමැතිවරයා ඉහළ නිලධාරීන්ට නිහඬ වන ලෙස කෑගසමින් ඔටුන්න හිමි කුමාරයාව සොයා ගැනීමට නියෝග කරනවා. මේ අතරතුර කන්දෙන් බසිමින් සිටි දාලි කඳු බැයුමේ සිහිසුන්ව වැටී සිටින ලී ගැන්ව සොයාගන්නවා. ඇය ලී ගැන්ට ප්‍රතිකාර කිරීමට ඖෂධ පැලෑටි එකතු කිරීමට ගිය අතරතුර සොල්දාදුවන් සෑම තැනකම ලී ගැන්ව සොයමින් සිටිනව දකිනවා. ලී ගැන් බරපතල අපරාධයක් කර ඇතැයි බිය වූ දාලි ඔහුව වෛද්‍යවරයෙකු වෙත ගෙන යාමට බිය වූ අතර ඔහුගේ තුවාල සඳහා තනියම ප්‍රතිකාර කිරීම සිදු කරනවා. ඇය වෙඩි උණ්ඩේ ඉවත් කරනවා. වසුව තුවාලයේ විෂ බීජ හරණය කර ඖෂධ යෙදීම සිදු කරනවා. ලී ගැන් අනතුරෙන් මිදුනට පස්සේ දාලි වෙහෙසින් නිදාගෙන ඉන්නව දකිනවා. වම් අගමැති මේ වෙනකොට ගොඩක් කලබලයෙන් ඉන්නේ. මොකද ලී ගැන් මිය ගිහින් නම් ඔහුට තවදුරටත් රජතුමාව Tamanගේ අල්ලේ නටවා ගන්න නොහැකි වෙන නිසා. ඒ වගේම ලී උන් සිංහාසනයට පත් වූයේ නම් ඒ ඊට වඩා භයානක වෙනවා. මොකද වම් අගමැති දැනන් හිටියා ලී උන් ඔහු සමග වෛරයෙන් සිටින බව. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ලී උන්ව කිරුලා හිමි කුමරු ඝාතන චෝදනාවට පටලවා ලී උන්වත් මරා දැමීමෙන් පසු තමාගේම මිනිසෙකු සිංහාසනයට පත් කිරීමට ඔහු තීරණය කරනවා. අනපේක්ෂිත ලෙස මෙම වචන ගූෂි විසින් අහගෙන ඉන්නවා. ගූෂි තම පියා වෙත ගොස් තමා විසින් ඔටුන්න හිමි කුමරු මරා දැමූ බව පිළිගන්නවා. ඇගේ අරමුණ වූයේ තම පෙම්වතා සිංහාසනයට පත් කිරීමයි. වම් අගමැතිවරයා කෝපයෙන් ඔහු වසර ගණනාවක් වෙහෙස මහන්සි වී ගොඩනගාගත් සියල්ල විනාශ කළ බව කියමින් තම දියණියට බැන වැදිනවා. නමුත් ගූෂි පසුබට වෙන්නේ නැහැ. අනාගතයේ ඇය රැජින බවට පත්වනු ඇත. ඇගේ පියා පෙර පරිදිම තවමත් රැජිනගේ පියා වනු ඇත. ගූෂිගේ සැලසුමද ඔහුගේ සැලැස්මට පරිපූර්ණව ගැලපුණා. නමුත් වෙනස වූයේ ඇය ලී ගැන් සමග විවාහ වී රැජින බවට පත් වූවා නම් සියලුම බලය ලැබෙන්නේ වම් අගමැතිට වීමයි. නමුත් දැන් ඇය ලී උන් සමග විවාහ වී රැජින බවට පත් වුවහොත් වම් අගමැතිට ඇගේ අතේ නැටවෙන මෙවලමක් පමණක් වීමට සිදු වෙනවා. ලී ගැන් සෙමින් අවදි වූ විට ඔහු ඉදිරිපිට ඇති හුරුපුරුදු මුහුණ දකිනවා. කඳුළු වැස්සක් ඔහුගේ මුහුණ පහළට ගලා බසින්නට පටන් ගත්තා. ඔහු දලීව තදින් වැළඳ ගත්තා. නමුත් ඔහුගේ මුඛයෙන් මියගිය බිරිඳගේ නම පිට වුණා. සම්පූර්ණයෙන්ම අවදි වුණ ලී ගැන් ඔහුගේ පෙර හැසිරීමට ආපසු ආවා. ඔහු දාලීට ඔහුගේ ජීවිතය බේරා ගැනීම ගැන ස්තුති කරා. ඔහු සතිභාගයක් සිහිසුන්ව සිටි බව දැනගත් ලී ගැන් කඩිමුඩියේ හණයන් වෙත ආපසු යාමට උත්සාහ කළා. ගැන් තවමත් ඉතා දුර්වල බව පෙනුණු බැවින් දාලී ඔහුට පළමුව හණයන්හි සිටින ඔහුගේ මිතුරන්ට ලිපියක් යවන ලෙස උපදෙස් දුන්නා. වසුව ඇය ලාංඡනයක් එළියට ගත්තේ මෙය වෙළඳුන් සඳහා පවතින ඉහළම මට්ටමේ සංනිවේදන ජාලයක් බව පවසමින්. මෙම ලාංඡනය ඇති ඕනෑම අයෙකු ඔවුන් කුමක් කරමින් සිටියත් වහාම පණිවිඩය සම්ප්‍රේෂණය කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු නිසා ලී ගැන්ගේ විශ්වාසවන්ත සහායකයාට මෙම රහස් ලිපිය ඉක්මනින්ම ලැබුණා. ලිපිය එවීමෙන් පසු ලී ගැන් අශ්වයෙකු පිට නැගලා හණයන් දෙසට යාමට ඉක්මනින් පිටත් වෙනවා. දලීලී ගැන්ගේ සෞඛ්‍ය ගැන කනගාටු වූ නිසා ඇයද ඔහු සමග මේ ගමනට එකතු වෙනවා. ඔවුන් දෙදෙනා එකම අශ්වයා පිට දිවා රාත්‍රී නොනැවතී ගමන් කරනවා. ගමනේ විඩාව දරාගත නොහැකි වන ගැන්ට අධික වුණ තත්ත්වයක් ඇති වෙනවා. කඩිමුඩියේ අශ්වයාගෙන් බසින දලී ගමන් කිරීම නවත්වා ටිකක් විවේක ගමු කියලා ලී ගැන්ට කියනවා. නමුත් ලී ගැන් ඇය කියන දේ අහන්නේ නැහැ. ඔහු තනිවම හණයන් යාමට පිටත් වෙනවා. ලී ගැන්ගේ දහඩියෙන් තෙමුණු පෙනුම දකින දලී අතිශයින්ම වේදනාවට පත් වූ අතර මංමුලා සහගත ලෙස ඔහු පසුපස දිව යනවා. දාලී ඔහු පසුපස දිවීම නිසා වැටෙන බව දුටු ලී ගැන්ට දැඩි දුකක් ඇති වෙනවා. ඇය ඔහු දෙසට නොනවත්වා එන්නේ ඒද කියා ඔහු කෝපයෙන් කෑගසනවා. දාලීගේ දැස් දකින ලී ගැන්ගේ හදවත උණු වෙනවා.
ඔහු ඇයට මෙතැන් සිට සැමවිටම ඔහු අසල සිට ඔහුව මෙසේ ආරක්ෂා කරන ලෙසත් කිසිදා තමා හැර නොයන ලෙසත් පවසමින් සිහිය නැතුව වැටෙනවා. ලලී අවසානයේ ලීගැන්ව ගුහාවකට ගෙන ගොස් විවේක ගැනීමට ඉඩ සලසනවා. ලීගැන් අවදි වෙලා බලනකොට දලීට ඔහු අසලම නිින්ද ගිහින් තිබුණා. ඒ වෙලාවේ ඔහු දකිනවා ඔහුට ප්‍රතිකාර කරන්න ගිහින් දලීගේ අත තුවාල වෙලා කියලා. ලීගැන් තම අතින් ඇයව හිරු එළියෙන් ආරක්ෂා කරනවා. දලී අවදි වුණාම ලීගැන් ඇයව වෛද්‍යවරයෙකු වෙත ගෙන එනවා. මේ වෙනකොට දෙදෙනාගේ හැඟීම් ක්‍රමයෙන් වැඩි වෙමින් පැවතුණා. මේ අතරතුර ඉරුංගෝ ඔටුන්නහිමි කුමරු යවපු ලිපිය ලබාගත් අතර ඔහු ඒ ලීගැන්ගේ යුනික්ට ලබා දෙනවා. නමුත් අනපේක්ෂිත ලෙස යුනික් පිටවීමත් සමගම ඔහුට පහර දුන් පිරිසක් ලිපිය ගෙන ඒ ගූෂිට ලබා දෙනවා. එමගින් ඔටුන්නහිමි කුමරු තවමත් ජීවතුන් අතර සිටින බව ඇය දැනගන්නවා. දේවල් හැසිරවීමට අපහසු වන බව දැනුණු ගූෂි කඩිමුඩියේ අගනගර අනදෙන නිලධාරියා හමුවීමට යනවා. අගනගර අනදෙන නිලධාරියා ලී උන්ගේ මාමව් අතර ඔටුන්නහිමි කුමරු තුරන් කරන ලෙස ගූෂි ඔහුගෙන් ඉල්ලා සිටියා. එවිට ඔවුන් දෙදෙනාට ලී උන්ව සිංහාසනයට පත් කිරීමට හැකි බව ඇය ඔහුට පැවසුවා. නමුත් අගනගර අනදෙන නිලධාරියා ඇත්ත වශයෙන්ම දොවග රැජින වෙනුවෙන් වැඩ කරමින් සිටියා. මෙය දැනගත් දොවග රැජිනට ඇයගේම සැලසුම් තිබුණා. නමුත් දොවග රැජින පියවර ගැනීමට පෙර වම් ඇමතිවරයා පළමු පියවර ගත්තා. ඔහු තම දියණිය නිරීක්ෂණය කරන අනුචරයාගෙන් ඔටුන්නහිමි කුමරුගෙන් ලැබුණු ලිපිය ලබාගෙන එය ලී උන්ගේ නිවාසයේ සඟවා තැබුවා. වසුව ලී උන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ වගේම වම් ඇමති විසින් ලී උන්ට ඔටුන්නහිමි කුමරුගේ ලිපි සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා. පැහැදිලිවම වම් අගමැතිට අවශ්‍ය වූයේ කිසිවක ඔටුන්නහිමි කුමරු තවමත් ජීවතුන් අතර සිටින බව නොදැන සිටීමයි. තවද ඔටුන්නහිමි කුමරු ඝාතනය කිරීමට පිරිසක් යැවීමටද ඔහු සැලසුම් කළා. වම් අගමැතිවරයා විසින් පදනම් විරහිත චෝදනාවක් භාවිතා කර ලී උන්ව පිටුවහල් කිරීමට රජුට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. රූකඩ පාලකයෙකු පමණක් වූ රජුට අවනත වීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. වම් අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය වන්නේ ලී උන්ව පිටුවහල් කර ඒ යන මාර්ගය අතරතුර ඔහුව මරා දැමීම බව දොවග රැජින දැනගන්නවා. දැනට ඔටුන්නහිමි කුමරු සොයා ගැනීමට නොමැති නිසා රජු මිය ගියහොත් උරුමකාරයා පත් කිරීමේ අයිතිය ඇයට තිබෙන නිසා රජුට විෂ ලබා දීමට ඇය තීරණය කරනවා. ඒ අතරතුර හණයන් යන මාර්ගයේදී ලීගැන් සහ දලී මංකොල්ලකරුවන් කණ්ඩායමකට හසු වෙනවා. ලීගැන් ඔවුන්ගෙන් ඔවුන්ව එල්වේ කවුද දේ විමසුව නමුත් මංකොල්ලකරුවෝ එක වචනයක්වත් කිව්වේ නැහැ. ගැන්ට සහ දලීට පැන යාමට තම ජීවිතය පරදුවට තැබීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. කෙසේ වෙතත් මංකොල්ලකරුවෝ බොහෝ දෙනෙක් වූ අතර ඔවුන් දෙදෙනාව ඉක්මනින් වට කරගත්තා. ලීගැන් රෝගීවද ඔහුට ඔවුන් සමග සටන් කිරීමට සිදු වූ අතර දලීද ඔහුට හැකි අයුරින් උදව් කළා. ඔවුන් දෙදෙනා ක්‍රමයෙන් වෙහෙසට පත්වන අතරතුර ලීගැන්ගේ ආරක්ෂකයා නිවැරදි වේලාවෙම ඔවුන් බේරා ගැනීමට එතනට පැමිණියා. ආරක්ෂකයා මෑතකදී සිදු වූ සියල්ල වාර්තා කළ අතර ලීගැන් ඉක්මනින් අනුමාන කළේ දොවග රැජින අනිවාර්යෙන්ම මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රජුට විෂ ලබා දෙන බවයි. ලී උන් සහ රජු යන දෙදෙනාම අනතුරේ බව වටහාගත් ලීගැන් ඉක්මනින් හණයන් වෙත ආපසු යාමට ජලයෙන් ගමන් කිරීමට තීරණය කළා. වාසනාවකට දලී වරක් බදු බෝට්ටු අධිකාරීන්ගේ ජීවිතය බේරාගෙන තිබුණු අතර ඇය මෙම උපකාරය ලීගැන්ට උදව් කිරීමට භාවිතා කළා. ඈත සිට දලී දෙස බලමින් ලීගැන් සිතුවේ තමා ඇයට තවත් විශාල ණයක් ගෙවිය යුතු බවයි. දීප්තිමත් සඳ එළියෙහිදී දලී ගෑන්ගේ වෙළුම්පටි වෙනස් කළා. පළමු වරට ලීගැන් ඇය ඉදිරියේ ඔහුගේ දුක පැවසුවා. ලී උන්ව සහ රජුව බේරා ගැනීමට නොහැකි වේ කියලා ඔහු බියෙන් තමයි හිටියේ. දලී ඔහුව මෘදු ලෙස සනසන ලද අතර ඔවුන් එකට සඳ එළිය රස වින්ද. ගැන් දලී දෙස රහසින් බලමින් සිටි අතර ඒ මොහොතේ ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. හණයන් වෙත පැමිණීමෙන් පසු ලීගැන් දලීට වෙළඳ සංගමයේ රැඳී සිටින ලෙස පැවසූ අතර පසුව රජු ඔහුගේ දෛනික ආහාරයෙන් පසු ඖෂධ ගන්නා වේලාවට පෙර මාලිගාවට ගොස් රජුව බේරා ගැනීමට ආරක්ෂකයන්ට නියෝග කළා. ඉන්පසු ඔහු ලී උන්ව බේරා ගැනීමට ගියා. රජු විෂ දමා ඇති ඖෂධ පානය කිරීමට සූදානම් වන විටම ආරක්ෂකයන් එතනට පැමිණ ඔටුන්නහිමි කුමරු තවමත් ජීවතුන් අතර සිටින පුවත වාර්තා කළා. ලීගැන්ද ලී උන්ව වම් ඇමතිගේ මිනිසුන් විසින් මරා දැමීමට පෙර බේරාගත්තා. දොවග රැජිනගේ සැලැස්ම අසාර්ථක වූ අතර ඔටුන්නහිමි කුමරු ඇත්ත වශයෙන්ම මෝඩ ලෙස පෙනී සිටීම ඔහුගේ වෙස්මුහුණක් පමණක් බවත්
ඔහු මාලිගාවේ සියලු බල අරගල පැහැදිලිව තේරුම්ගෙන සිටින බවත් ඇය තේරුම් ගත්තා. ලී උන්ව නිදොස් කොට මුදා හරින ලද අතර ඔහු විශේෂයෙන් ඔටුන්න හිමියාට ස්තුති කිරීමට පැමිණියා. ඔහු ලී ගෙන්ගෙන් අසනවා කැරලිකාර හදවතක් නොමැති බව ඔහු එතරම් විශ්වාස කළේ ඒ කියලා. ලී ගෙන් අවංකව පැවසුවේ එය ලී උන් ඔහුගේ පවුලේ අයෙකු නිසා බවයි. තවද කඳු බයමේ එදින වෙඩි තැබුවේ ගූෂි බව ඔහු දුටුව කියලත් ලී ගෙන් ලී උන්ට කියනවා. මෙය දැනගන්න ලී උන් අතිශයින්ම කලබලයට පත් වෙනවා. මේ අවස්ථාවේදී වම් අගමැති තම දියණිය හමුවීමට පැමිණෙනවා. දැන් දේවල් ආපසු හැරවිය නොහැකි බවත් ඔහුගේ සැලැස්මට අනුව ඇය ඔටුන්න හිමි කුමරුගේ සහකාරිය බවට පත්විය යුතු බවත් ඔහු ඇයට පවසනවා. සිංහාසනයට පත්විය යුතු පුද්ගලයා ලී උන් විය නොහැක්කේ ඒද කියලා ගුෂි මේ වෙලාවේ වම් අගමැතිගෙන් අහනවා. වම් ඇමතිවරයා පවසන්නේ Taman අතීතයේ ලී උන්ගේ මව ඔහු ඉදිරියේම මරා දැමූ නිසා ඔහු තමා සමග වෛරයෙන් සිටින බවයි. තම දියණියට අනතුරු අගවන ඔහු කියා සිටියේ කිසිවිටෙකත් ඇයට අවශ්‍ය පරිදි ලී උන් සිංහාසනයට පත් කිරීමට තමා සහාය නොදක්වන බවයි. මාලිගාවට ආපසු පැමිණීමෙන් පසු ලී ගෙන්දා ලීව තාවකාලිකව ලී උන්ගේ නිවාසයේ නැවැත්වූ අතර ඔහු යුනික්ට පැවසුවේ ඇයට බොහෝ තෑගි ලබා දෙන ලෙසයි. අනපේක්ෂිත ලෙසදා ලී ගමන් වියදම පමණක් ගත් අතර ඇය තෑගි සියල්ල ආපසු ඕවා. ලී ගෙන්ට වෙනත් විකල්පයක් නොතිබුණු අතර ඔහු යුනික්ට ඇයට ඇඳුම් කට්ටලයක් ගෙන එන ලෙස කියා සිටියා. ලී අතිශය සියුම් උසස් ඇඳුම් දෙස බලා එය දෙස කැමැත්තෙන් බලා සිටියා. වසුව ඇය එය ඇදල බලන්නට කාමරය තුලට ගියා. ලී උන් පිටතට ගොස් ඔහු සොයමින් පැමිණි ගූෂි හමු වුණා. ගූෂි පැවසුවේ ඔටුන්න හිමි කුමරු ඝාතනය ලී උන්ට ඔහුගේ ළමා කාලයේ සිහිනය වූ සිංහාසනයට පත්වීමට උදව් කිරීම සඳහා සිදු කළ බවයි. නමුත් ලී උන්ට තවදුරටත් ඒ සිහිනයක් වුණේ නැහැ. මේ මගින් ගුෂි තවමත් ඔහුට ආදරය කරන බව ඔහු දැනගත්තා. එබැවින් ඔහු හිතාමතාම දලීව වැළඳගත් අතර ගූෂිට පැවසුවේ මේ Taman ආදරය කරන පුද්ගලයා බවයි. වසුව ඔහු දලීගේ අතින් අල්ලගෙන ඇය සමග එතනින් පිට වුණා. වසුව දලීගෙන් හමුවීමට යනවා. උන් දෙදෙනා එකට සුපහාරයට ගන්නවා. සියල්ල निराකරණය වූ විට දලී මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ලී ගැන්ට සමුදීහනයන් වලින් පිටවීමට තීරණය කරනවා. නමුත් ලී ගැන් එයට කැමති වෙන්නේ නැහැ. නමුත් මේ මොහොතේ දලීව තමා අසලින් තබාගත්තොත් තමාට ඇයව ආරක්ෂා කළ නොහැකි බව ඔහු දැන සිටියා. එබැවින් ඔහු ඇයගෙන් ඉල්ලා සිටියේ සවස කෙරෙන ගිනි අවුලුවන සංදර්ශනය බැලීමට පමණක් ඔහු සමග රැඳී සිටින ලෙසයි. දලී එකඟ වූ අතර ලී ගැන් අවසානයේ සිනාසුණා. ගිනි අවුලුවන සංදර්ශනයට යන මාර්ගයේදී දලීගේ පාද සපත්තු නිසා තුවාල වුණා. ලී ගැන්දලීට පැත්තකින් වාඩි වී රැඳී සිටින ලෙස කියලා ඔහු සහ ආරක්ෂකයන් ඇයට වඩාත් සුවපහසු සපත්තු යුගලයක් තෝරා ගැනීමට යනවා. නමුත් අනපේක්ෂිත ලෙස සංචාරයේ යෙදී සිටින වංශාධිපතියෙක් දලීව දකිනවා. ඔහු දලීට සාමාන්‍ය පුරවැසියෙකු ලෙස උසස් ඇඳුම් ඇඳීමට එඩිතර වීම ගැන බැන වදිනවා. නීතියට අනුව ඇයගේ හිස කපා දැමිය යුතු බව ඔහු පවසනවා. දලී බියටපත් වූ අතර කඩිමුඩියේ කරුණාව ඉල්ලා සිටියා. ඇය ඕනෑම දෙයක් කිරීමට කැමති බව පැවසුවා. වංශාධිපතියා අහංකාර සිනහවක් හෙලා අශිෂ්ට ලෙස ක්‍රියා කිරීමට උත්සාහ කරනවා. මේක දකින යුනික් වහාම දිවගොස් ලී ගැන්ව දැනුවත් කළා. දලී උසස් භාවය සංකේතවත් කරන ඇඳුම් ඉවත් කරනවා. වංශාධිපතියාට සමච්චල් කරමින් ඔහු දන්නේ අන් අයට තර්ජනය කිරීමට නීතිය භාවිතා කිරීම පමණක් බවත් වංශාධිපතියෙක් වීමට ඔහුට සුදුසුකම් නොමැති බවත් ඇය පවසනවා. වංශාධිපතියා මේන් කෝපයට පත් වූ අතර ඔහුගේ කඩුව එළියට ගන්නවා. නමුත් ලී ගැන් ඔහුව නවත්වනවා. ලී ගැන්ව දකින ඔහු බියෙන් ඔටුන්න හිමි කුමරුනි කියලා කෑ ගහනවා. මේ මොහොතේ දලී අවසානයේ වටහා ගත්තේ ලී ගැන් කියන්නේ ඔටුන්න හිමි කුමරු බවයි. ඇය හදිසියෙම තේරුම් ගත්තේ ලී ගැන් ඇයට උසස් ඇඳුම් ඇඳීමට අවශ්‍ය වූ හේතුව සහ මෑතකදී ඇයට මෙතරම් හොඳින් සැලකුවේ ඇයව ඔහු මියගිය බිරිඳගේ ආදේශකයෙකු ලෙස දැකීම පමණක් බවයි. දලී ඔහුගේ හැඟීම් වරදවා වටහාගත් නිසා ලී ගැන් කෝපයට පත් වෙනවා. එබැවින් ඔහු එය සත්‍ය බව පිළිගෙන ඇයට Taman හැර යන ලෙස පවසනවා. දලී ආභරණ සහ ඇඳුම් විසිකල අතර පිටව යාමට සූදානම් වූ විට එතනට පැමිණෙන ගූෂි විසින් ඇයව නවත්වනවා. ගූෂි දලී ඔටුන්න හිමි කුමරුගේ ත්‍යාග ඉවත දැමූ නිසා රාජද්‍රෝහී චෝදනාවක් යටතේ ඇයව මරා දැමීමට අදහස් කරනවා. නමුත් එතනට පැමිණෙන ලී උන් ඇයව නවත්වන්න උත්සාහ කරනවා. ලී ගැන්ද ඉදිරියට ගොස් ගුෂිගේ කඩුවේ තලය අල්ලා ගන්නවා.
තිදෙනා අරගල කරන අතරතුර ලීගන්ට අවසානයේ තේරුම් යනවා ගුෂි විවාහ ගිවිස ගැනීම බිඳ දැමුවේ සහ ඔහුව මරා දැමීමට පවා අවශ්‍ය වුණේ ඒ කියලා. එයට හේතුව ඇය සහ ලී උන් සැබවින්ම එකිනෙකා ආදරය කරන අය වූ බැවින් කියලා ඔහු තේරුම් ගන්නවා. ලීගන් කඩුව පැත්තකට විසි කළ අතර ගලී මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන එතනින් පිට වෙනවා. ගග අසලට පැමිණෙන දලී ඇගේ කකුලේ ලේ ගලන තුවාල පිස දමනවා. ලී උන් ඔහුගේ කබාය ඇගේ උරහිස් මතට දානවා. ඔහු පිදුරු සපත්තු යුගලයක් එළියට ගෙන ඇයට පලදවනවා. මේක දකින ලීගන්ට ඇති වෙන්නේ දැඩි ඊර්ෂ්‍යාවක්. දලී විසි කළ ඇඳුම් නැවත රැගෙන එන ලීගන් ඇය ළඟට ගොස් ඇයට ඒවා ලබා දෙමින් රතු පාට ඇයට තවමත් ගැලපෙන බව පවසනවා. ඔහු දලීට පැවසුවේ ඔහු බොහෝ දේ සිතා බැලූ බවත් අවසානයේ තම හදවතේ සැබෑවටම ඇති දේ තේරුම්ගත් බවයි. පසුව ඔවුන් දෙදෙනා පාලම මතට පැමිණෙනවා. තමා කිසිවිටෙකත් ඇව මියගිය බිරිඳගේ ආදේශකයෙකු ලෙස නොදුටු බවත් ඔහුව සැමවිටම ඇය විසින් වරදවා වටහා ගැනීම නිසා ඉතා කෝපයට පත් වූ බවත් ගෙන්දල් ඊට පවසනවා. එසේනම් ඔබ තමයි වරදට සමාව ඉල්ලිය යුතු පුද්ගලයා කියලා දලී එවිට පවසනවා. දලීගේ මෙම වචන හරියටම ඔහුගේ මියගිය බිරිඳගේ වචන වලට සමාන වුණා. ලීගන් අතිශයින්ම පුදුම වූ අතර දලීගෙන් ඔහු නැවත නැවතත් අසනව ඇය සැබවින්ම කවුද කියලා. මේ මොහොතේ ඇගේ මැණික් කටුවේ මුද්‍රා තැබූ රතු නූල හදිසියේ පුනර්ජීවනය වීමේ සලකුණු පෙන්වනවා. ඒ නිසා මේ දෙදෙනාව අහම්බෙන් වැවට වැටෙනවා. ජලයේ යටදී දලී දකින්නව පිහිනීමට නොදන්නා ලීගන්දියේ ගිලීමට ආසන්න බව. ඒ මොහොතේ ඇය ඔහුට වාතය දීමට ලීගන්ව සිප ගන්නවා. උන් දෙදෙනාගේ තුවාල වලින් ලේ මිශ්‍ර වූ අතර ආදරය සංකේතවත් කරන රතු නූල පුනර්ජීවනය වුණා. වසු දින ඔවුන් අවදි වූ විට ඔවුන් එකිනෙකාගේ ශරීර හුවමාරු කරගෙන තිබුණා. අවදි වූ ලීගන් පහළ බැලූ විට භීතියට පත් වෙනවා. මොකද ඔහුගේ පුරුෂත්වය අතුරුදන් වී තිබුණා. ඔහු හයෙන් කෑගසන්න ගන්නවා. එවිට ඔහු කැඩපතෙන් දලීව දකිනවා. ඒ මොහොතේ ඔහුට වැටහුණා ඔවුන්ගේ ශරීර හුවමාරු වී ඇති බව. මේ අතර දල්ද භීතියෙන් අවදි වුණා. ඇයට අයිති දෙයක් අතුරුදහන් වෙලා වගේම අමුතු දෙයක් ඇගේ ශරීරයේ පහළ වර්ධනය වෙලා තිනව කියලා ඇයට තේරුණා. කලබල වෙන ඇය උද්‍යාන කතුරක් අරගෙන වහාම එය කපා දැමීමට සූදානම් වුණා. වාසනාවකට ආරක්ෂකයන් නියමිත වේලාවට ඇයව නැවතුවා. ජල වාජනයක ඇගේ පිළිබිඹුව දකින ඇය Taman දැන් ලීගන් බව වටහා ගන්නවා. ඇගේ අවුල් සහගත කලබලකාරීත්වය නිසා මාලිගාවේ සෑම කෙනෙකුම විශ්වාස කළ ඔටුන්න හිමි කුමරුගේ මොළය ජලයට වැටීමෙන් හානි වී ඇති බවයි. ඔවුන් කඩිමුඩියේ රාජකීය වෛද්‍යවරයා කැඳවන්නට දිව ගිය අතර දුර්වල දලීට පින්කුෂන් එකක් මෙන් රිදී ඉදිකටු වලින් වැසී යන්නට සිදු වුණා. ඒ සියල්ලම සිදුවන අතරතුර ඇය කෑගසමින් ලීගන්ගේ සේවකයන්ගෙන් දලීව මාලිගාවට ගෙන එන ලෙස ඉල්ලා සිටියා. මේ පුවත ඇසූ වම් අගමැතිවරයාට සැක පහළ වූ අතර තම දියණිය ඔටුන්න හිමි කුමරුගේ සහකාරිය වීමේ අවස්ථා ආරක්ෂා කිරීම සඳහා දලීව මරා දැමීමට කුමන්ත්‍රණයක් දියත් කළා. මේ අතර ලීගන් මාලිගාවට ආපසු ඇතුළු වීමට උත්සාහ කරනවා. ඔහු ඉවුන්ගෝට ඔහුව මාලිගාවට යවන ලෙස කියනවා. නමුත් ඔහු ගැහැණු ළමයෙකු මෙන් පෙනුණු නිසා ඉවුන්ගෝ ඔහුව එළියට පන්නා දැමුවා. වෙනත් ක්‍රමයක් කල්පනා කරන ලීගන් දොවග රැජින හමුවීමට තීරණය කරනවා. මියගිය ඔටුන්න හිමි කුමරියට හරියටම සමාන පෙනුමක් ඇති දලීගේ මුහුණ භාවිතා කරමින් ඔහු දොවග රැජින සමග හමුවීමක් ලබා ගැනීමට සමත් වෙනවා. දොවග ඔහුව බිය ගැන්වීමට උත්සාහ කළ නමුත් ලීගන් කලබල නොවී සිටියා. ඔහු ඇයට ගනුදෙනුවක් ඉදිරිපත් කළා. වම් අගමැතිවරයාගේ දියණිය කිරුලා හිමි කුමරිය ලෙස තෝරා ගන්නේ නම් දොවග රැජිනට ඇයගේ බලය අහිමි වන බව පෙන්වා දුන් ඔහු නැගෙනහිර මාලිගාවට ඇතුළු වීමට උදව් කිරීම සඳහා ඔහුගේ වත්මන් මුහුණ භාවිතා කරන ලෙස පැවසුවා. ඔහු හරි බව වටහාගෙන ඇය ඔහුව යුනික් කෙනෙක් ලෙස රහසින් ඇතුළු කිරීමට එකඟ වුණා. අවසානයේ නැවත එකතු වූ විට ලීගන් සහ දලී ආපසු හුවමාරු වීමට මාර්ගයක් සොයා ගැනීමට තීරණය කළා. ඔවුන් එම අනතුර නැවත නිර්මාණය කිරීමට උත්සාහ කළා. රාජකීය ස්නානාගාරයේදී ලීගන් ලැජ්ජාවෙන් වද ගැඹුරු සිප ගැනීමක් යෝජනා කළා. දලී පසුබට වූයේ නැහැ. ඇය ඔහුව සිපගත්තා. නමුත් කිසිවක් සිදු වූයේ නැහැ. එබැවින් ඇය ඔහුව ජලයට තල්ලු කළා. කෙසේ වෙතත් ගැන්ට ජලයට භීතියක් තිබුණා ඔහුගේ මියගිය බිරිඳ ඩොන් ගෝආදියේ ගිලී මියගිය නිසා. ඔහු කෝපයෙන් පිටතට ආවා. ඔවුන්ගේ මැණික් කටුවේ දිදුලන කැලලක් ශරීර හුවමාරුව අවස්ථාවේ තිබූ බව මතක් කළා. කලින් ඒ සිදු වූ ස්ථානයට ආපසු ගොස් මෙය නැවත කළ යුතු බව ඔවුන් සිතුවා.
යුන් ඕව කිරුළහිමි කුමරු ලෙස වෙස්ගනවා ආරක්ෂකයන්ගේ අවධානය වෙනතකට යොමු කළ ඔවුන් මාලිගාවෙන් රහසින් පිටව ගියා. පාලම උඩදී දලී වැවට පැනීමට උනන්දු වූ නමුත් ලීගැන් ආරක්ෂකයන් පැමිණෙනකම් බලා සිටිමු කියලා ඇයට කිව්වා. දලී පාලම මත වාඩි වූ අතර ලීගැන් අපවිත්‍රකම ගැන පැමිණිලි කළ විට ඇය ඔහුට වෙඩි වැදීම නිසා තුවාල වූ විට ගුහාවල පවා නිදාගත් බව මතක් කර දුන්නා. පසුව ලී උන් අවංකව දලීගෙන් සමාව ඉල්ලා සිටියා. ඇයගේ පහත් තත්ත්වය සමච්චල් කිරීම ගැන ඔහු සමාව ඉල්ලා සිටි අතර ඇය කිසිදා තම මියගිය බිරිඳගේ ආදේශකයෙකු පමණක් නොවූ බව පිළිගත්තා. ඔහුට නැවතත් සිනාසෙන්නට හැකි වූයේ ඇය නිසා කියලා ඔහු කිව්වා. මේ මොහොතේ ආරක්ෂකයන් ඈතින් පැමිණියා. ලීගැන් ජලයට බිය වූ අතර ඔහුව ආරක්ෂා කරන බවට දලී පොරොන්දු වුණා. උන් එකට පැන්නා. නමුත් ශරීර හුවමාරුව සිදු වූයේ නැහැ. දලී ලදරුවෙකු මෙන් අඩා වැළපුණා. ලීගැන් ඇයට පැවසුවේ නැව මුහුදට ගොස් ඇති නිසා මෙතැන් සිට ඔබ ජෝසන්හි සැබෑ ඔටුන්නෙහිමි කුමරු බවට පත්විය යුතු බවයි. ඔහු ඇයට ක්‍රියා කරන ආකාරය පුහුණු කළා. අධික ලෙස වියදම් කරන්න, දුක් විඳින ජනතාව නොසලකා හරින්න, පරිපූර්ණ හණයක් උච්චාරණයෙන් කතා කරන්න සහ අධිකරණ නිලධාරීන් ඉදිරියේ මෝඩ ලෙස ක්‍රියා කරන්න කියලා ඔහු ඇයට කියනවා. පුදුමයට කරුණ නම් දලී ඔහු ඉගැන් වූ සෑම දෙයකටම හරියටම ප්‍රතිවිරුද්ධ දේ කළා. ඇගේ නිදහස් වේලාවේදී ඇය චෙස් ක්‍රීඩා කිරීමට රජු බැලීමට පවා ගියා. මෙයින් රජුද පුදුමයට පත් වුණා. නමුත් ක්‍රීඩාව හරහා ඔහු වම් අග්‍රාමාත්‍යවරයාගේ දියණිය උපභාර්යාවක් ලෙස අරම් එකට ඇතුළු වී ඇති බවත්, ඔහුගේ පියවර ප්‍රවේශමෙන් තබා ගත යුතු බවත් සියුම් ලෙස තම පුතාට අනතුරු ඇගූවා. දලී රාජකීය ජීවිතය විඳ ගන්නා අතරතුර ලීගෙන් දුක්ඛිත ජීවිතයක් ගත කරමින් සිටියා. දලීගේ ශරීරය තුල සිරවී සිටින ඔහුට දරුණු යුනික් පුහුණුවකට සහභාගී වෙන්න සිදු වුණා. පුහුණුවෙන් පසු වෙහෙසටපත් වූ ඔහු පිටවෙන්න සූදානම් වෙද්දී වම් අගමැතිවරයා එතනට ආවා. හඳුනාගනී ඒ බිය වූ ලීගෙන් හැරී යාමට උත්සාහ කළ නමුත් ඒ වන විටත් ප්‍රමාදයි. අමාත්‍යවරයා ඔහුට අඩගැසුවා. ඒ හදවත නතර කරන මොහොතේ ලීගෙන්ගේ යුනික් පැමිණ පිටිමල්ලක් යන්ගේ මුහුණ පුරා හැලුවා. මෙම අනතුර නිසා ඔහුගේ මුහුණ අපහැදිලි වූ අතර අගමැතිවරයා කිසිවක් සැක නොකර පිටව ගියා. යම් ඔහුගේ මුහුණ සෝදා ගැනීමට ලිඳ ළඟට යනවා. නමුත් එතනදී ගූෂිගේ පුද්ගලික සේවිකාව ඔහුව දකිනවා. එදින රාත්‍රියේදී යුනික් කෙනෙක් ලෙස වෙස්වලාගත් කාන්තාවක් අල්ලා ගතහොත් වධහිංසාවලට මුහුණ දීමට සිදුවන බවත් හෙළිදරව් වීම වළක්වා ගැනීම සඳහා ලීගෙන්ට ඇගේ රූකඩයක් බවට පත්වන ලෙසත් ගූෂි තර්ජනාත්මක ලෙස ඔහුට පැවසුවා. ගූෂි සැලසුම් කළේ කිරුළහිමි කුමරු පාලනය කිරීම සඳහා දලීව පාවිච්චි කිරීමටයි. නමුත් දලීගේ ශරීරයේ සිටින්නේ කුමරු බව ඇය දැනගෙන හිටියේ නැහැ. රාජකීය කුටියේදී යන්ට කෘතඥතාව නැති බවත්, ඇගේ ජීවිතය අනතුරට පත් කළ බවත් දලී ලීගෙන්ට පවසනවා. ඇය නිදා සිටින විට ඔහු ඇගේ ශරීරය ආරක්ෂා කරන බවට පොරොන්දු වූ දලීව නින්දට යවන ලීගෙන් රාජ්‍ය කටයුතු වල වැඩ කරමින් සිටියා. පසුව ඔහු දලීට බියකරු සිහිනයක් ඇති බව දකිනවා. ඇගේ චලනයන් හඳුනා ගන්නා ඔහු පෙර තමන්ට පෙනුණු තම බිරිඳ ඩොංගු වගේ ඛේදජනක මරණය පිළිබඳ සිහිනය ශරීර මාරු වූ නිසා දැන් ඇයට පෙනෙන බව වටහා ගන්නවා. ඔහුට උදව් කළ නොහැකි වූ විට ඔහු ඇගේ අත අල්ලා ගත්තා. ඇය අඬමින් අවදි වන විට ඇයව සනසන්නට ඔහු ඇයගේ හිස අත ගෑවා. ඉන්පසු ගෙන්දලීව ඇවිදීමට අරගෙන යනවා. දලී එතනදී හෙළි කළේ ශරීර හුවමාරුවේ සිට ඇය මියගිය ඔටුන්නෙහිමි කුමරිය පිළිබඳ සිහින දකින බවයි. සෑම රාත්‍රියකම යන්ගේ මතකයන් ඇගේ සිහියට කාන්දු වෙමින් තිබුණා. එවිට ගෙන් පවසන්නේ ඔහුට තවදුරටත් ඒ සිහින නැති බවයි. ඒවා බියකරු සිහිනවද? ඒවා ඔහුගේ මියගිය බිරිඳව අවසන් වරට දැකීමට ඇති එකම ක්‍රමය බව පවසමින් ඔහු දුකටපත් වෙනවා. දලී ගෙන්ව සනසන්නට උත්සාහ කළා. එහිදී ඇය ඇගේ ඛේදජනක ළමා කාලය ගැන ඔහුට පැවසුවා. වයස අවුරුදු 5දී වහල් දඩයම්කරුවන්ගෙන් පලා යන විටදී ඇගේ මතකය අහිමි වීම සහ එය කළු සුදු ශීත කාලයක සිරවී සිටින බවක් දැනෙන නමුත් ඇය ධනාත්මක ලෙස සිතා සතුටින් ජීවත් වූ බව ඇය කියනවා. ලීගෙන් ඇයගෙන් ඇයට ජීවිතයේදී අවශ්‍ය දේ ඇසූ විට ඇය පාපොච්චාරණය කළේ ඇයට අවශ්‍ය වූයේ සරල ජීවිතයක්, පවුලක් සහ සාමකාමී මාර්ගයක ඇවිද යාමට මල් සපත්තු යුගලයක් පමණක් බවයි. ඇගේ ප්‍රාර්ථනාවෙන් පසු ගෙන් ඇයව පුදුම කිරීමකට ගෙන යනවා. පළමුව දොරටුවකින් ඇතුළට යන ගෙන්දලී ඇතුළට පැමිණෙන්න සූදානම් වූ විට ඉන්ද්‍රජාලික දර්ශනයකින් ඇයව පිළිගන්නවා. ලී ගෙන්ගස් සොළව සුදු පිටි වැස්සක් නිර්මාණය කරනවා.
මම වසන්ත රාත්‍රියේ ඔබේ සමය බවට පත් කරන්නම්. මෙතැන් සිට ඔබ මල් මාර්ගයක පමණක් ඇවිදිනු ඇත කියලා ඔහු ඇය දෙස බලා පොරොන්දු වෙනවා. නමුත් ආදර බුබුල පසුදින උදෑසන පුපුරා ගියා. විඳවැටීමේ ශබ්දයක් ඔවුන් අවදි කළා. ඔවුන් ඇඳේ එකිනෙකා වැළඳගෙන සිටියා. දොර අසල ගූරි, ලියුන් සහ කම්පනයට පත් සේවකයන් පිරිසක් සිටියා. ඔවුන් රාත්‍රියේ දුරස් වී නිදාගත්තත් සීතල නිසා ඔවුන් නොදැනුවත්වම තුරුල් වී තිබුණා. ඔවුන් ශරීර හුවමාරුව කරගෙන සිටින බව සහ යුනික් කෙනෙක් ලෙස සිටියද ඒ කාන්තාවක් කියලා වෙන අය දැනගෙන සිටියේ නැති නිසා මාලිගාව පුරා කටකතාවක් පැතිර ගියා. ඔටුන්න හිමි කුමරු යුනික් කෙනෙක් සමග නිදා ගන්නවා කියලා හැමෝම කතා වෙන්න ගත්තා. ඉතින් මේ විදියට තමයි අපේ කතාවේ දෙවෙනි කොටස එවර වෙන්නේ. වීඩියෝ එකට ලයික් කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තුන්වෙනි කොටසෙන් හරියටම හෙට සවස 5ට හමු වෙමු.